අයිබවන් සුබ දවසක්. මේ දවස්වල වෛරල් යන ගොසිප් එකක් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. මේ ගොසිප් එක ඇත්තක්ද බොරුවක්ද මේක කටකතාවක් විතරක්ද කියන එක තාම අපි දන්නේ නැහැ. හැබැයි මේ ගොසිප් එක සම්බන්ධයෙන් පළවුණ පෝස්ට් වල විවිධ පාර්ශවයන් විසින් පළ කරලා තිබ්බ අදහස් නිසා තමයි මේක ගැන කතා කරන්න ඕනේ කියලා හිතුනේ. ගොසිප් එක තමයි එක්තරා පාසලකට තමන්ගේ දියණියව ඇතුළත් කරගන්න ගියපු පියෙක්ගෙන් විදුහල්පතිනියක්. කාන්තා විදුහල්පතිනියක් ලිංගික අල්ලසක් ඉල්ලලා තියෙනවා කියන එක. සාමාන්‍යයෙන් පිරිමියෙක්ගෙන් කාන්තාවක් විසින් ලිංගික අල්ලසක් ඉල්ලනවා කියන එක හරි දුර්ලභ සිදුවීමක්. නමුත් ඒක සිදු වෙන්න බැරි දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක හරි දුර්ලභයි. වැඩිපුරම සිද්ධ වෙන්නේ යම්කිසි කාන්තාවකගෙන් පිරිමියෙක් ලිංගික අල්ලස් ඉල්ලන එක. දැන් මේ පෝස්ට් එකට වැඩිපුරම වැටිලා තිබ්බ කමෙන්ට්ස් තමා මූ මොන මෝඩයෙක්ද? ඇයි මූ මෙච්චර වටින අවස්ථාවක් මග ඇරගත්? මේකට කැමති වුණා නම් වාසි දෙකක් තියෙනවා. එකක් දරුවව ඉස්කෝලේට දාගන්නත් පුළුවන්, ප්‍රින්සිපල් එක්ක නිදා ගන්නත් පුළුවන්. ඇයි මෙච්චර වටින අවස්ථාවක් මග ඇරගත්තේ? අපිට ඔය වගේ අවස්ථාවක් ලැබුණා නම් අපි දන්නවා අපි කරන්න ඕනේ දේ. ඔය පාසල කොහෙද තියෙන්නේ? මට දරුවෙක්ව හදලා හරි ගිහින් ඔය පාසලට දාන්න හිතෙනවා. ඔන්න ඔය වගේ විවිධාකාර අදහස් තමයි මේකට පළ වෙලා තිබ්බේ. සරලවම මම කිව්වොත් මේකේ සාරාංශයක් විදිහට ගත්තහම වැඩි හරියක් මිනිස්සු කමෙන්ට් කරලා තිබ්බේ මේ මිනිස්සයාට මේ ලැබුණේ සෑහෙන ලොකු ඔපචුනිටි එකක්, සෑහෙන ලොකු අවස්ථාවක්. හැබැයි එයා ඒ ඔපචුනිටි එක, ඒ chance එක මිස් කරගත්තා වගේ අදහසකින් තමයි ගොඩාක් අය කමෙන්ට්ස් දාලා තිබ්බේ. දැන් ඕක මෙන්න මේ විදිහට වුණා නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. හිතන්න යම්කිසි කාන්තාවක් යනවා තමන්ගේ දරුවව පාසලට දාගන්න. එතකොට ඒ පාසලේ විදුහල්පතිවරයා හරි එහෙම නැත්නම් ගුරුවරයෙක් හරි දරුවව පාසලට දාලා දෙන්නම් කියලා ඒ කාන්තාවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලනවා. ඔය සිදුවීම ඒ කාන්තාව විසින් හෝ යම්කිසි පාර්ශවයක් විසින් සමාජගත කරාට පස්සේ මිනිස්සු කැළඹෙන විදිහ ගැන පොඩ්ඩක් හිතන්න. අර සිදුවීමට වඩා හාත්පසින් වෙනස් අදහස් ටිකක් තමයි මිනිස්සු ඒක ගැන මතු කරන්නේ. එහෙනම් ඒ කාන්තාව අර යුගයේ යශෝදරාවක් කරලා සම්පූර්ණ පිරිමි සංහතියටම මිනිස්සු බනින්න පටන් ගන්නවා. එක්කෙනෙක් කරපු දෙයක් නිසා, එක්කෙනෙක් ඉල්ලපු අල්ලසක් නිසා, එක්කෙනෙක් කරපු අනිසි යෝජනාවක් නිසා මුළු පිරිමි සංහතියම බැනුම් අහන කාලයක් තමයි ඊළඟට උදා වෙන්නේ. දැන් එතකොට පිරිමියෙක්ගේ විශේෂෙහි ඔන්න ඔය කාරණය වෙනස් වෙන්නත් කාන්තාවකගේ විශේෂෙහි මේක වෙනස්ම සිදුවීමක් වෙන්නත් හේතුව මොකක්ද? යම්කිසි කෙනෙක්ගෙන් Tamanට අනිසි යෝජනාවක් ලැබෙනවා නම්, යම්කිසි කෙනෙක් Tamanගෙන් ලිංගික අල්ලසක් ඉල්ලනවා නම් ඒක ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තියෙන්නේ කාන්තාවකට විතරයිද? පිරිමියෙක්ට ඒ හැකියාව නැද්ද? කාන්තාවක් ඒ වගේ අදහසක්, ඒ වගේ යෝජනාවක් ප්‍රතික්ෂේප කරාට පස්සේ ඒ කාන්තාව හොඳම හොඳ කෙනෙක් වෙන්නත් යම්කිසි පිරිමියෙක් ඒ වගේ යෝජනාවක් ප්‍රතික්ෂේප කරාට පස්සේ ඒ පිරිමියා මෝඩයෙක් වෙන්නත් හේතුව මොකක්ද? ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට මෙන්න මේ ලිංගික අල්ලස් ගැන, එහෙම නැත්නම් sexual harassment ගැන, sex ගැන හරි හමන් දැනුමක් නොමැති වීම. මෙන්න මේ හැම දෙයක්මත් එක්ක හිතුණා අද පොඩ්ඩක් sex ගැන කතා කරන්න ඕනේ කියලා. මේ කතා කරන්නේ sexual harassment සම්බන්ධයෙන්. සමාජයේ මිනිස්සුන්ට ලිංගිකව සිද්ධ වෙන්න පුළුවන් අනිසි යෝජනාවන්, ලිංගික අල්ලස්, මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් තමයි අද කතා කරන්න ඕනි කියලා මම හිතුවේ. sexual harassment වලට විවිධ ස්ථානවලදී මිනිස්සු ලක් වෙන්න පුළුවන්. වැඩි හරියක්ම මේ අත්දැකීමට මුහුණ දෙන්නේ කාන්තාවෝ. සාපේක්ෂව පිරිමින්ට මේ වගේ අනිසි යෝජනා, මේ වගේ බලහත්කාරකම් සිද්ධ වෙනවා අඩුයි. හැබැයි කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් තමන්ගේ වර්ක් ප්ලේස් එකේදී, එහෙමත් නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලදී, හොස්පිටල් එකකදී වුණත්, එහෙමත් නැත්නම් එයා මොකක් හරි සේවාවක් ලබා ගන්න යන තැනකදී වුණත්, සරලවම කිව්වොත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොලිසියකදී වුණත් යම්කිසි කෙනෙක්ට sexual harassment සිද්ධ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක අපි සාමාන්‍ය දෙයක් කරගන්න එක නරකයි. අපි ඒ දේ නතර කරන්න, sexual harassment සිද්ධ වෙන ප්‍රමාණය අඩු කරගන්න අපි වැඩ කරන්න ඕනේ. සහ මේ දේවල් අඩු කරගන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ මානසික මට්ටම දියුණු වෙන තරමට. ලිංගික අල්ලසක් කියලා කියන්නේ අපි සරලවම කිව්වොත් මම ඔයාට මේ දේ දෙනවා. හැබැයි ඔයා මාත් එක්ක ඉන්න ඕනේ. ඔයා මාත් එක්ක නිදා ගන්න එන්න ඕනේ. රැකියාවකදී වේවා, උසස් වීමක් ලබා ගද්දි වේවා, යම්කිසි සේවාවක් ලබා ගද්දි වේවා, ඔයා මාත් එක්ක හිටියොත් මම ඔයාට මේක කරලා දෙනවා. මාත් එක්ක හිටියොත් මම ඔයාට වාහනයක් දෙනවා, මම ඔයාට ගෙයක් දෙනවා. ඔන්න ඔය වගේ දේවල් යම්කිසි පාර්ශවයකගෙන් එනවා නම් අන්න ඕකට තමයි ලිංගික අල්ලසක් කියලා කියන්නේ. දැන් එතකොට මේ වර්ක් ප්ලේස් වලදී සිද්ධ වෙන ලිංගික අල්ලස් මොන වගේද? සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙක් රැකියාවකට යද්දී, එහෙම නැත්නම් එයා සිදු කරමින් ඉන්න රැකියාවේ උසස් වීමක් ලබා ගද්දී, සැලරි එක පොඩ්ඩක් වැඩි කරගද්දී ඒ කෙනා මෙන්න මේ sexual harassment වලට
වලට ලක් වෙන්න පුළුවන්. ඔයා මාත් එක්ක නිදාගත්තොත් ඔයා මාත් එක්ක යන්න ආවොත් මං හෙට ඔයාගේ ජොබ් එක උසස් කරලා දෙනවා. මං හෙට ඔයාගේ සැලරි එක වැඩි කරලා දෙනවා. ඉන්ටර්විව් එකට කී දෙනෙක් ආවත් ඔයා දැන් මාත් එක්ක හිටියොත් මං ඔයාව විතරයි මේ ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් කරගන්නේ. ඔන්න ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණව අපේ රටේ සිද්ධ වෙනවා. මතක ඇති පහුගිය කාලේ රජයේ රූපවාහිනී නාලිකාවක සේවය කරපු නිවේදිකාවක් නාලිකාවෙන් ඉවත් වෙලා යනවා. ඒ හේතුව විදිහට ඇය කියන්නේ ඇයට ඒ නාලිකාවේ ඉහළ තනතුරු දරන්නන්ගෙන් ආපු මේ සෙක්ෂුවල් හැරස්මන්ට් ලිංගික අල්ලස් ඉල්ලපු දේවල් එයාට ඒ දේවල් එයා ඉටු කරන්න කැමති නැහැ. එයා ඒ දේවල් ලබා දෙන්න කැමති නැහැ. එයා ඒ නිසා එයාගේ ජොබ් එකෙන් අයින් වෙලා යනවා කියලා. ඔන්න ඔය වගේ දේවල් අපේ රටේ මේ වර්ක් ප්ලේසස් ඇතුලේ රැකියා ස්ථාන ඇතුලේ ඕන තරම් සිද්ධ වෙනවා. ඊළඟට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලදී සිද්ධ වෙන මේ හැරස්මන්ට්. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇතුලේ සිද්ධ වෙන මේ බලහත්කාරකම්. මේවා තමයි වැඩි වශයෙන්ම අපේ සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙන. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් UNFPA විසින් සිදු කළ ජාතික අධ්‍යයනයකදී සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් 90%ක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇතුලේ සෙක්ෂුවල් හැරස්මන්ට් අත්විඳලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේකේ දරුණුම කාරණය කියලා කියන්නේ ගොඩාක් අය මේ දේවල් රිපෝට් කරන්න ලැජ්ජයි. ගොඩාක් අය මේ දේවල් වලට විරුද්ධව කතා කරන්න ලැජ්ජයි. මම මේක ගැන කිව්වොත් මට තව ලැජ්ජ වෙන්න සිද්ධ වෙයි. මම තව අපහසුතාවයකටපත් වෙයි. ඔන්න ඔය වගේ දේවල් මිනිස්සුන්ගේ අතර විශේෂයෙන්ම කාන්තාවන්ගේ මනසේ තියෙනවා. දැන් ඕකට වෙන මුකුත් ඕනේ නැහැ. මේ සම්බන්ධයෙන් අපිත් විවිධාකාරයේ වූ අදහස් Facebook ඇතුළු සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා. අන්න එතකොට සමහර පාර්ශවයන්ගෙන් ආපු අදහස් ඇත්තට මේවා හරිම කැතයි. ඒ කියන්නේ අර පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇතුලේ සිද්ධ වෙන සෙක්ෂුවල් හැරස්මන්ට් සාධාරණීකරණය කරන්න පුළුවන් පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා. සමහර අය තමන්ගේ බලය භාවිතා කරලා මිනිස්සුන්ව අනිසි විදිහට තමන්ගේ ලිංගික ආශාවන් ඉෂ්ට කරගන්න යොදා ගන්නවා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්න බොස් එයාගේ ඔෆිස් එකේ වැඩ කරන වර්කර් කෙනෙක්ට මේ වගේ යෝජනාවක් ගේනවා. එහෙමත් නැත්නම් ඉහළ නිලධාරියෙක්ගෙන් පහළ නිලධාරියෙක්ට මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඔයා කොන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න යන කම්පැනි එකේ CEO ගෙන් ඔයාට මේ වගේ යෝජනාවක් එනවා. එතකොට මෙතනදී යා මොකක්ද කරන්නේ? එයාගේ බලය අනිසි විදිහට භාවිතා කරලා එයාට තියෙන බලතල භාවිතා කරලා ඔයාව ලිංගිකත්වය සඳහා ඔයාව ලිංගික හැසිරීමක් සඳහා පොළඹවා ගන්න උත්සාහ කරනවා. මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් සහ තමන්ගේ තියෙන බලය අනිසි විදිහට භාවිතා කිරීමක්. දැන් ඔතනදී සමහර වෙලාවල් වලට යම්කිසි කෙනෙක්ට මේකට අකමැති වෙන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන්. එතකොට අපි දෙන්නම කැමැත්තෙන් එකට හිටියේ කියලා මේක සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් විදිහට බාර නොගෙන ඉන්න බෑ. මෙතනදී හොයලා බලන්න ඕනේ දෙන්නම කැමැත්තෙන්ද හිටියේ කියන කාරණයට වඩා තමන් සතුව තියෙන තමන්ගේ බලය භාවිතා කරලා අනවශ්‍ය විදිහේ යෝජනාවක් මෙතන සිද්ධ වෙලා තියෙනවද කියන එක. අන්න ඒ විදිහේ යෝජනාවක් සිද්ධ වෙලා තියෙනවා නම් මෙතන අනිවාර්යයෙන්ම සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මේ සෙක්ස් කියන කාරණාවේදී නැහැ කියන වචනය හරිම වැදගත් වචනයක් සහ ඉතාමත් ප්‍රබල වචනයක්. මම එහෙම කියන්න හේතුව යම් කිසි කෙනෙක් දැන් හිතන්න අපි ගමු ගණිකාවක් කියලා. ගණිකාවක් කියලා කියන්නේ සමහර වෙලාවල් වලට ගණන් කරන්න බැරි තරමේ පිරිමින් ප්‍රමාණයක් ආශ්‍රය කරපු මිනිසෙක්. හැබැයි සාමාන්‍ය කාන්තාවක් ගණිකාවක් නොවුණු කාන්තාවක් මම මේකට කැමති නැහැ කියන එකෙයි ගණිකාවක් මම මේකට කැමති නැහැ කියන එකෙයි සෑහෙන ලොකු වෙනස්කමක් සමාජයේ මිනිස්සු දකිනවා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ විදිහේ වෙනස්කමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද ගණිකාවකට උනත් අයිතියක් තියෙනවා යම්කිසි කෙනෙක් එක්ක එකට ඉන්න එයා කැමති නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. තමන් කැමති නැහැ කියන දේ නොබියව ප්‍රකාශ කරන්න වගේම තමන්ගේ අකමැත්තක් තියෙන තැනකින් ඉවත් වෙලා යන්නත් ගණිකාවකට අයිතිය තියෙනවා. ගණිකාවකට විතරක් නෙමෙයි මේ වගේ වැඩිහිටියන්ට පමණයි දර්ශන රංගපාන චිත්‍රපට නිලියකට නිල චිත්‍රපට නිලියකට උනත් හැකියාව තියෙනවා, අවස්ථාව තියෙන්න ඕනේ, අයිතිය තියෙන්න ඕනේ තමන් අකමැති කෙනෙක් එක්ක සෙක්ස් නොකර ඉන්න. මොකද දැන් ගණිකාවක් වුණත් නිල් චිත්‍රපට නිලියක් වුණා තමන්ගේ රස්සාව ඇතුළේදී තමන්ට කීයක් හරි හොයා ගන්න ඕන නිසා යම්කිසි මුදලකට යම්කිසි එකගතාවයකට කීප දෙනෙකෝ එක්කෙනෙක් එක හිටියයි කියන එකයි එයාගේ අකමැත්තකින් එයාගේ කැමැත්තක් තොරව එයා අකමැති කියලා ප්‍රකාශ කරලා තියෙද්දී උඹ ගණිකාවක් උඹ මේ වගේ නිලියක් ඒක හින්දා උඹට මාත් එක්කත් ඉන්න පුළුවන් ඉන්න බැරි වෙන්න විදිහක් නැහැ කියලා බලහත්කාරකමෙන් ඔහුව හෝ ඇයව මේ දේවල් වලට යොදා ගන්න එකයි කියන්නේ හාත්පසින්ම වෙනස් කාරණා දෙකක්. ඔන්න ඕක නිසා තමයි කියන්නේ සාමාන්‍ය කාන්තාවකටත් ගණිකාවකටත් නිල් චිත්‍රපට නිලියකටත් සේම
පිරිමින්ටත් හැකියාවක් තියෙනවා මේ සෙක්ස් සම්බන්ධ කාරණාවලදී තමන් කැමති නැත්නම් ඒකට තමන් අකමැති නම් ඒකට තමන් කැමති නැහැ කියන වචනය නොබියව ප්‍රකාශ කිරීම සඳහා සහ ඒක තමන්ගේ අයිතියක් විදිහට භාවිතා කරන්න. ඒකින්ද මේ සෙක්ස් කියන කාරණාව ඇතුළේදී නැහැ බෑ කියන වචන ඉතාමත් වැදගත් වචන කිහිපයක් වෙනවා. මේක මේ වගේ sexual harassment වලදී විතරක් නෙමෙයි පෞල් ජීවිතයක් ගත කරද්දී ඉතාමත් වැදගත් කාරණාවක්. මොකද husband and wife ඉන්නවා නම් wife කියනවා නම් මට අද රැට බෑ, මට අද අමාරුයි, මට මේ මොහොතේ ඒක කරන්න මගේ කැමැත්තක් නැහැ, මට ඒක අපහසුයි කියලා ඔන්න ඔය දෙයට husbandට පුළුවන් වෙන්න ඕනේ අහුම්කම් දෙන්න. husbandට විතරක් නෙමෙයි husband ගෙන් මේ වගේ යෝජනාවක්, ඒ වගේ අදහසක් එනවා නම් wifeටත් හැකියාව තියෙන්න ඕනේ husbandට අහුම්කම් දෙන්න ඕනේ. එතකොට තමයි පෞල් ජීවිතයක් උනත් සාර්ථකව ගත කිරීමේ හැකියාවක් ලැබෙන්නේ. මොකද සෙක්ස් කරනවා කියලා කියන්නේ දෙන්නගෙම කැමැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ දෙයක් මිසක එක්කෙනෙක්ගේ තියෙන කැමැත්තට අනිත් කෙනාගේ අකමැත්තෙන් ඒ කෙනාව බලෙන් පොළඹවා ගැනීමක් නෙමෙයි. ඒකින්ද මේ සෙක්ස් කියන කාරණේදී ඒකට සම්බන්ධ වෙන සියලුම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදී ඒ මොහොතේදී ඒ පිළිබඳව කැමැත්තක් හෝ ඒ පිළිබඳව ඇල්මක් ඒකට උවමනාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව එක් පාර්ශවයක උවමනාවකට අනෙක් පාර්ශවයක් විසින් මේක බලහත්කාරයෙන් ඒ පාර්ශවය මේ සඳහා යොදා ගන්නවා නම් ඇත්තට මේක sexual harassment එකක් තමයි. එතකොට ඊළඟ කාරණය මේ වගේ sexual harassment සිද්ධ වෙන්නේ ටච් කරොත් විතරක්ද? නැහැ. වචනෙන් පවා මේ වගේ sexual harassment සිද්ධ වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට විහිළුවක් විදිහට දැනෙන සමහර වචන තව කෙනෙක්ට සෑහෙන ලොකු මානසික පීඩනයක් ගෙන දෙන වචන වෙන්න පුළුවන් මෙන්න මේ sexual කාරණාවලදී. මොකද සමහර ඔෆිස් වල ඉන්නවා සමහර ගෑනු ළමයි ඉන්නවා පිරිමි පාර්ශවයත් එක්ක මේ දේවල් ගැන කතා කරන්න කැමති. කැමති කියන්නේ ඒ වගේ දෙයක් අර ජෝක් එකක් විදිහට විහිළුවක් විදිහට කිව්වොත් එයාලා ඒක වැඩිපුර ගණන් ගන්නේ නැහැ. හැබැයි සමහරක් අය ඉන්නවා එයාලා මේ දේවල් ගැන කතා කරන්න කැමති නැහැ. එයාගේ පවුලේ ඇතුලේ මේ දේවල් ගැන කතා කරද්දිත් හරියට පරිස්සම් වෙනවා. එයා කියන්නේ හරි වෙනස්ම විදිහේ කැරක්ටර් එකක්. එතකොට ඒ විදිහේ චරිතත් එක්ක මේ වගේ දේවල් කතා කරද්දි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද sexual harassment සිද්ධ වෙන්නේ ටච් කරොත්ම විතරක් නෙමෙයි. වචනෙන් පවා විහිළුවකින් පවා මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද යම් කිසි කෙනෙක් විසින් යම් කිසි කෙනෙක්ට මේ වගේ කාරණාවක් සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහට ප්‍රකාශයක් කරලා මම මෙයාව ඇල්ලුවේ නැහැ, මම මෙයාත් එක්ක හිටියේ නැහැ, ඒකින්ද මම මේ වගේ වැරද්දක් කරේ නැහැ කියලා කියන්න කොහෙත්ම බෑ. මොකද වචනකින් පවා මේ වගේ බලපෑම් සිද්ධ වෙන්න පුළුවන් නිසා. ඊළඟට ගොඩාක් වෙලාවට සමාජයේ සිද්ධ වෙන දෙයක් තමයි දැන් මේ වගේ බලහත්කාරකමක් යම් කිසි කෙනෙක්ට සිද්ධ වුණොත් අර ඒ අගතියට පත්වෙච්ච පාර්ශවයටම සමාජයේ සමහර කොට්ටාස විසින් ඇඟිල්ල දික් කරනවා. කියන්නේ ඔයා හරියට හිටියනම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඔයාට බැරි වුණේ මේකට අකමැති වෙන්න? ඔයාගේ කැමැත්තෙන් තමයි ඔයා මේ දේ කරේ. හැබැයි දැන් ඔයා කියනවා මේකට අකමැතියි කියලා. සමහර තැන්වලදී ওই කාරණේ ඇත්තක් වෙන්නත් පුළුවන්. හැබැයි හැම තැනකදීම නෙමෙයි. මොකද යම් කිසි කෙනෙක් යම් කිසි යෝජනාවකට අකමැති වුණත් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් ඕක මේ විදිහට කිව්වොත් බොස්ගෙන් මේ වගේ යෝජනාවක් ආවහම එම්ප්ලොයි කෙනෙක්ට යාට යාගේ ජොබ් එක ඕනේ. සමහර විට ඒ ජොබ් එක නිසා මුළු පවුලම ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. එතකොට ඒ ජොබ් එක නැති වුණොත් හෙට ඉඳන් පාරට බහින්න සිද්ධ වෙනවා. ඒ ජොබ් එක නැති වුණොත් පවුලකටම කන්න බොන්න නැති වෙනවා. එතකොට දැන් මේ වගේ වෙලාවක මට මගේ ජොබ් එකට වඩා මගේ සැලරි එකට වඩා මට ලැබෙන මුදලට වඩා මට මගේ ආත්ම ගරුත්වය වටිනවා කියන විදිහට හිතන්න හැම කෙනෙක්ටම බෑ. ඒ වගේ අවස්ථාවන් ඕන තරම් සිද්ධ වෙනවා සහ ඒ වගේ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්ත බොස්ලා ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාට ඕක ප්‍රතික්ෂේප කරන්න තිබ්බාය කියන කාරණේ සාධාරණීකරණය කරන්න අපිට හැකියාවක් නැහැ. අන්න ඒ හින්දා මේක අර මේ අගතියට පත්වෙච්ච පාර්ශවයටම යම් කිසි කෙනෙක් බලපෑම් කරනවා නම් යම් කිසි කෙනෙක් ඇඟිල්ල දික් කරනවා නම් ඇයියෝ මේකට අකමැති උනේ නැත්තේ? ඇයියෝ මේක නවත්තුවේ නැත්තේ කියලා ඇත්තටම හැම වෙලාවෙම මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට සමහර වෙලාවල් වලට ගොඩක්ම කාන්තාවන්ට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඔයා ඇඳන් ඉන්න ඇඳුම නිසා තමයි ඔයාට මෙහෙම සිද්ධ වුනේ. ඔයා ඇවිදින විදිහ තමයි ඔයාට මේ දේ සිද්ධ වුනේ. ඔයා කතා කරන විදිහ නිසා තමයි ඔයාට මේ දේ සිද්ධ වුනේ. එක එක්කෙනාගේ හැසිරීම වෙනස්. එක එක්කෙනාගේ behaviors වෙනස්. එතකොට අඳින පළදින විදිහ නිසා හරි ඇවිදින විදිහ නිසා හරි යම් කිසි කෙනෙක් යම්කිසි බලහත්කාරකමකට ලක් වෙනවා නම් ඇත්තට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ බලහත්කාරකමට ලක් වෙච්ච කෙනාට වඩා ඒ දේ සිද්ධ කරපු කෙනාගේ. මොකද ගෑණියෙක්ගේ ටිකක් මොන හරි ටිකක් එළිය තිබ්බ ගමන්ම මේ මනුස්සයට අම්මට සිරි මට ඕනෙමයි කියලා හිතනවා කියන්නේ
මනුස්සයාගේ මානසික මට්ටමේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඕක තේරුම් ගන්න බැරි සමහරක් මිනිස්සු ඔයා ওই විදිහට අඳින නිසා තමයි ඔයාට මෙහෙම උනේ කියලා චෝදනා කරන්න තරමටම අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටම් පිරිහිලා තියෙනවා. මම මේ කියපු හැම කාරණයක්ම හැම අවස්ථාවකටම අදාළ නැහැ. හැම අවස්ථාවකදීම මම මේ කියපු කාරණාවන් සාධාරණීකරණය කරන්නත් බෑ. නමුත් බහුලව සිද්ධ වෙන අවස්ථාවන් වලදී මෙන්න මේ කාරණා ටික සාධාරණීකරණය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඊළඟට කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් මේ දේවල් මේ හා සමානව මේ විදිහටම සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ බෝඩින් ප්ලේස් එකේදී, බස් එකකදී, එහෙම නැත්නම් ටැක්සි එකක යද්දී, එහෙම නැත්නම් මගේ වර්ක් ප්ලේස් එකේදී මේ වගේ දේවල් පිරිමින්ටත් අත්විඳින්න සිද්ධ වෙනවා. එතකොට කාන්තාවන්ට සමානවම පිරිමින්ටත් අයිතියක් තියෙනවා මේ දේවල් වලට අකමැති නම් ඒ දේ ප්‍රකාශ කරන්න සහ දිගින් දිගටම තමාන්ට ඒ වගේ බලපෑම් මෙල්ල වෙනවා නම් ඒ වෙනුවෙන් කළ යුතු දේවල් කරන්න ගන්න ඕන නීතිමය පියවර ගන්න පිරිමින්ටත් හැකියාව තියෙනවා. මෙතනදී මට කියන්න ඕන උන වැදගත්ම කාරණේ තමයි එකක් ඔන්න ඔය පිරිමින්ටත් මේ අයිතියක් තියෙන කියන එක සහ මේ සෙක්ස් සම්බන්ධ කාරණාවලදී නැහැ කියන වචනේ ඉතාමත් වැදගත් වචනයක් වෙනවා කියන එක සහ වැඩිපුරම වැරද්ද තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටමේ මිසක මිනිස්සු හැසිරෙන විදිහ නෙමෙයි කියන එක. ඊළඟට අපි දැන් ඔය සෙක්ස් සම්බන්ධයෙන් ඉස්කෝලේ පොතට දාන්න ඕනේ මේ ගණ ළමයින්ට පොඩි කාලේ ඉඳලම අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා. දැන් ඔය සිලබස් එක වෙනස් වෙනවත් එක්කම කතිකාවතක් ආවා ඔබට මතක ඇති. හැබැයි ගොඩාක් අය ඒකට විරුද්ධ වුණා සහ එයාලා කිව්වේ මේකෙන් දරුවන්ගේ මනසට අනවශ්‍ය විදිහේ බලපෑමක් අනවශ්‍ය විදිහේ වැරදි තොරතුරු ටිකක් යනවා කියලා. හැබැයි මම කියනවා මේ කියන්නේ අර දරුවෙක්ට උගන්වන්න බැරි තරමට නෙමෙයි. යම්කිසි මට්ටමකින් දරුවන්ට මේ සෙක්ස් සම්බන්ධ අධ්‍යාපනය, ලිංගික අධ්‍යාපනය පාසල් වලින් දෙන්න ඕනේ කියලා. මොකද සෙක්ස් කියන එක අරුම පුදුම දෙයක් නෙමෙයි. සෙක්ස් කියන්නේ මැජික් එකක් නෙමෙයි. සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක්. ඒක දැන් අපේ රටේ මිනිස්සුන්ට ඒක මැජික් එකක් වෙලා තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට ඒක මහා ලොකු දෙයක් වෙලා තියෙනවා. හැබැයි දියුණු රටවල් වල ඔය කන්සෙප්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක නිසා මම හිතනවා මම යෝජනා කරනවා පාසල් මට්ටමින් හැම දරුවෙක්ටම નિયમિત විදිහට නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ කියලා. මේ ගැන ඔබට විවිධාකාර වූ අදහස් තියෙන්න පුළුවන්. මොකද හැමතිස්සෙම හැමෝගෙම අදහස් හැමෝගෙම යෝජනා එක මට්ටමේ පවතින්නේ නැති නිසා. ඒ වගේම තමයි යම් කිසි තැනකදී ඔබ මේ සෙක්ෂුවල් හැරස්මන්ට් එකකට ලක් වෙනවා නම් බලහත්කාරකමකට ලක් වෙනවා නම් වචනකින් පවා යම් කිසි කෙනෙක් ඔබව අපහසුතාවයකට පත් කරනවා නම් ඒකට විරුද්ධ වීමේ අයිතිය අනිවාර්යයෙන්ම ඔබට තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ඔබ නීතිමය පියවර ගන්න ගිහිල්ලා ඔබ නීතිමය පියවර ගන්න යන පොලිසියේදීත් ඔබට මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳවත් සමාජයක් විදිහට අපි ඉතාමත් දරුණු ලෙස සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට විවිධාකාර වූ අදහස් ඇති. හැම අදහසක්ම අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔබ සියලුම දෙනාට සුබ දවසක්. තවත් මේ වගේ වටිනා වූ කතා බහක් එක්ක අපි ළඟදීම හම්බ වෙමු.